ඔව් ඔයාලා දන්නවද එලිෆන්ට් ප්‍රොමිස් ෆවුන්ඩේෂන් සහ පෙරදෙනිය විශ්වවිද්‍යාලීය පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යාපීඨ එක්ක සංවිධානය කරන අලිමංගඩ 2026 ශ්‍රී ලංකාවේ ප්‍රථම අලි සංරක්ෂණ සමුළුව පවත්වන්න තව තියෙන්නේ බොහොම පොඩි පැය ගාණක්. ඉතින් ඔයාලට පේනවා මෙතන කට්ටිය ගොඩක් වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්නවා කියලා. ඉතින් අපි යාළුවගෙන් අහලා බලමු කොහොමද යාළුවගේ අදහස් කියලා. අයිබෝවන් හැමෝටම අලිමංකඩ ඉවෙන්ට් එක වෙනුවෙන් මේ වෙනකොට අපි හොඳ ප්‍රගතියක් අත් කරගෙන තියෙනවා. ස්පොන්සර්ෂිප්ස්, පාර්ට්නර්ෂිප්ස්, ස්පීකර්ස්, ලොජිස්ටික්ස් සහ පබ්ලිසිටි පැත්තෙනුත් අපි හොඳට වැඩ ටික කරමින් පවතිනවා. මේ සාර්ථකත්වය හැමෝගේම කැපවීමේ ප්‍රතිඵලයක්. මං හිතනවා අපි හැමෝම එකට වැඩ කරොත් අලිමංකඩ ශ්‍රී ලංකාවේ මතක හිටින එලිෆන්ට් කන්සර්වේෂන් සමිට් එක බවට පත් කරන්න පුළුවන් කියලා. එහෙනම් හිත අලිමංකඩින් හමු වෙමු. අපි එතක තරිඳ එකතු වෙලා ඉන්නවා. අපි අහලා බලමු තරිඳයගෙන් කොහොමද අපේ සූදානම කියලා. තරිඳ අයියේ මේ වෙද්දී අපි වැඩ ගොඩක් ඉවර කරලා තියෙනවා. තව මේ කට්ටිය වැඩ කරනවා. කොහොම වුණත් අපි හෙට හම්බෙමු අලිමංකඩ. අපිත් එක්ක සංදීප එකතු වෙලා ඉන්නවා. අපි යාගෙනත් අහලා බලමු කොහොමද අද දවස් සූදානම් කියලා. සංදීප ඔව් නංගි. ඉතින් අලිමංකඩ 2026 පටන් ගන්න තියෙන තව හොරා කීපයක් විතර ඔයගොල්ලන්ට පේනාද වැස්සකුත් එනවා. ඉතින් අපේ කොල්ලෝ ටික මේ ලහිලහියේ කොටි ටික ගහන ගමන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි තව මේ අපේ ඩයමන්ඩ් ජුබ්ලි හෝල් එක ඇතුලේ ලොකු වැඩ ටිකක් යනවා. ඉතින් හෙට ඔයගොල්ලන්ට අලිමංකඩින් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද අපේ මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ කියලා. ඉතින් එලිෆන්ට් ප්‍රොමිස් ෆවුන්ඩේෂන් එකේ සභාපති අසිරු අයියා එකතු වෙලා ඉන්නවා. අපි එයාගෙනත් අහලා බලමු කොහොමද හෙට දවසේ සූදානම් කියලා. අසිරු අයියේ අපේ එලිෆන්ට් ප්‍රොමිස් එකේ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එක අලිමංකඩ 2026 ශ්‍රී ලංකන් එලිෆන්ට් කන්සර්වේෂන් සමිට් එකට තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ ඔක්කොම කට්ටිය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙත් එකේ කට්ටිය විශ්වවිද්‍යාලයේ නන් ඇකඩමික් ස්ටාෆ් එක ඔක්කොම එකතු වෙලා අපි අපේ මෙම්බර්ස්ලා රොටරැක්ට් ක්ලබ්ස් වල ඔක්කොම කට්ටිය එකතු වෙලා අපි හෙට අපේ තියෙන ලොකුම වැඩේට ලෑස්ති වෙනවා. ඉතින් කට්ටිය කියලා ස්ටේජ් ගහනවා, සවුන්ඩ් ගහනවා, රිහර්සල්ස් කරනවා, ක්ලීන් කරනවා, පොඩි ගහනවා. ඉතින් අපි හොඳ සූදානමේ ඉන්නවා. එන්න අලින්ට ආදරය කරන ඔක්කොම අලි ගැන කතා කරන්න, අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න, ඒගොල්ලන් අනාගත වෙනුවෙන් පෙනී සිටින්න. ඉතින් අපි හෙට ඔක්කොම අලිමංකඩේදී හමු වෙමු. පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ සුශීල ගංගල මහත්මයා එකතු වෙලා ඉන්නවා. අපි එතුමාගෙනත් අහලා බලමු කොහොමද දවස් සූදානම් කියලා. මම තාව මේ ඩයමන්ඩ් ජුබිලි ඔඩිටෝරියම් කියන එකට කෘෂිකර්ම විද්‍යාපීඨයේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ තියෙන මේ අපි දවස් ගාණක් බලන් හිටපු මේ අලිමංකඩ ප්‍රෝග්‍රෑම් එක කොහොමද සංවිධානය වෙන්නේ කියලා බලන්න. මට තේරෙනවා විශ්වවිද්‍යාලයේ මාජන සම්වර්ධක නිලධාරීතුමා මෙතන ඉන්නවා. ලෑන්ඩ්ස්කේප් එකෙන් අපිට ගොඩක් උදව් කරන තියෙනවා. බලාංශයෙන් සියලුම අංශවලින් විශ්වවිද්‍යාලය හොඳ උදව්වක් කරනවා. මේ එලිෆන්ට් ප්‍රොමිස් එකේ කට්ටියත් බොහොම උනන්දුවෙන් ඉන්නවා. ඒකට අපිට පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සයන්ස් ෆැකල්ටි එකේ කුෂ්කාම විද්‍යාපීඨයේ ළමයි සහ පේරා බීට්ස් ඇතුළු සංවිධාන කීපයක්ම ළමයින් උදව් කරන ගොඩක්. මේක ඇත්තටම හෙට දවසේ අපි අලි ගැන කතා කරන ප්‍රවාසිත අනිත් දවසට වනාලි ගැන මේ විදිහට අපි ගොඩක් දේවල් පෙළගස්සගෙන තියෙනවා. මම ගොඩක්ම සතුටු දෙයක් තමයි විශ්වවිද්‍යාල ළමයි සහ අනිකුත් තරුණ ප්‍රජාව මේකට සම්බන්ධ වෙලා සංවිධාන කටයුතු සහ මේ අලි ගැන ලොකු පණිවිඩයක් අත්ව දෙන එක. ඉතින් අපි බලමු හෙට සහ අනිද්දාට කොහොමද මේ අලිමංකඩ දොරට බඩින්නේ කියලා. හෙට අලිමංකඩෙන් හමු වෙමු. ඔව් දැන් අපිත් එක්ක ෆසිල් අයියා එකතු වෙලා ඉන්නවා. අපි එයාගෙනත් අහලා බලමු කොහොමද දවස් සූදානම කියලා. ෆසිල් අයියා කොහොමද අද දවස් සූදානම? අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජයෙන් එතකොට අලිමංකඩ ප්‍රොජෙක්ට් එක ගැන අහපු පළවෙනි දවසේ ඉඳලා අපි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන හිටියා. ඉතින් මේ වෙනකොට වැඩ ටික හොඳට සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ අපිත් එක්ක අලිමංකඩ ප්‍රොජෙක්ට් එකට හෙට සම්බන්ධ වෙන්න කියලා. අපිත් එක්ක ගීත එකතු වෙලා ඉන්නවා. අපි ගීත අයගෙනත් අහලා බලමු කොහොමද අද දවස් සූදානම් සහ හෙට දවස ගැන අයියාගේ අදහස්. අයියේ ඕනන්ගේ අලිමංකඩ කියලා කියන්නේ ලංකාවේ මුල් වතාවට පැවැත්වෙන අලි ඇත්තු පිළිබඳව කතා කරන සමුළුවක්. ඉතින් මම හිතනවා අපි මේ වෙද්දී දැන්ටමත් ගොඩක් වැඩ කටයුතු සූදානම් කරලා හමාරයි. ඉතින් හෙට දවසේදී අලුත් වැඩකින් අලුත් දෙයකින් අලිමංකඩේදී හමු වෙමු කියලා මම හැමෝටම ආරාධනා කරනවා. thank you අයියේ. ඉතින් අයියේ සූදානම් කියන්නේ නංගි දැන් අද උදේ නම් අපි ගොඩක් මහන්සි වුණා. අපි මේ අලිමංකඩ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් අපේ ක්ලබ් එකේ අය අපි සෑහෙන මහන්සි වෙන ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් ඇත්තම කිව්වොත් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන් අපි ලොකු බලාපොරොත්තුකින් හිටියේ මේ ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙන වැඩක් මෙහෙම. ලංකාවේ අලි සංරක්ෂණයේදී ලංකාවේ අලි සංරක්ෂණ සමුළුවක් කියන පළවෙනි වතාවට අපි මේ කරන වැඩේ ගැන අපි ලොකු බලාපොරොත්තුකින් හිටියා. ඒ වගේම ඉතින් ඒ දවස හෙට උදා වෙලා තියෙනවා. ඉතින් මහන්සි ඇත්තටම මහන්සි ජීවිතේ ඉන්න ගොඩක් වැඩ කරලා අපේ ක්ලබ් එකේ කට්ටිය අපි අපිට මේ මහන්සි දැනෙන්නේ නැහැ ඒ වුණාට මේ අපිට හෙට තියෙන ඉවෙන්ට් එක ගැන මතක් වෙද්දි ඉතින් අංගයන් හැමෝටම එකතු වෙලා ඉන්න අපි හෙට අලිමංකඩෙන් හම්බෙමු. එක්ක නිම්නක් එකතු වෙලා ඉන්නවා. අපි නිම්නක් එකනත් අහලා බලමු කොහොමද සූදානම් කියලා. නිම්නක්ගේ
ඔක්දන්නනගේ නිවේදන පිටපති හදනකමගේ හෙට අපේ සමිට් එකට අතරම ලංකායි ෆස් ටයිම් තමයි මේ වගේ කෙන්නේ ලංකාව අඩි ඇත්ත සම්බන්ධයෙන් ඉතින් ගොඩක් බලාපොරොත්තු තියෙනවා මේ වැඩේ සාර්ථක වෙයි කියලා. හෙට අනිමංකටදී හම්බ. එහෙනම් මේ තමයි අපේ සූදානම. අපි හෙට දවසේ හමු වෙමු.